අපි කලින් වීඩියෝ එක Android සහ iOS අතර සංසන්දනාත්මකව වේගය ගැන කතා කරා. මේකදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා Apple අයි අපි ගොඩක් ෆාස්ට් වගේ දකින්නේ කියලා. කොහොමද මගෙන් ගොඩ දෙනෙක් කිව්වොත් මොකද්ද මේ දෙකෙන් වැඩිපුරම සිකියුර් කියලා. අපි ඒක කතා කරමු. iOS ද Android ද වැඩිපුරම සිකියුර් කියලා. තාක්ෂණය ගැන හොයනවා අප iBond කියලා පිළිගන්නවා SL Geek එකකින් ගෙන තවත් වීඩියෝකට. ඔයගොල්ලෝ දන්න විදිහටම iOS develop කරන්නේ Apple එකෙන්, ඒ වගේම Android develop කරන්නේ Google එකෙන්. කොහොම වුණත් Android කියන්නේ ගොඩක්ම open source ගතිය වැඩි operating system එකක්. මේක මුලින්ම develop කරේ Linux කියන company එකේ. කොහොමත් මේ Android system එක පහසුවෙන් අපිට customize කරන්න පුළුවන්. ගොඩක් අපිට අවශ්‍ය විදිහේ දේවල් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලා තියෙන root කරන එක ගැන නම් මම කලින් වීඩියෝස් හදලා තියෙනවා. මේ ගොඩක් ක්‍රම වලට පහසුවෙන් අපිට Android system එකේ access ලබා ගන්න පුළුවන් විවිධ දේවල් වලට. ඉතින් මේක නිසා අපිට පහසුවෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ clones කියන්නේ fake phones. මේ fake phone හැම එකෙම වගේ රන් වෙන්නේ Android OS එක. මේ Apple iPhone එකේ fake phone එක උනත් රන් වෙන්නේ iOS එක නෙමෙයි Android OS එක. මේකට හේතුව Android පහසුවෙන් customize කරන්න පුළුවන් කීම. මේක customize කරාට පස්සේ අවශ්‍ය විදිහට මේක හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තේරෙනවද? මේක නිසා පහසුවෙන් hacker කෙනෙක්ට උනා මේ Android system එකේ files ලබා ගන්න, files වල access එක ලබා ගන්න ගොඩක් අමාරු වෙන්නේ නැහැ. මේ access පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන සාපේක්ෂව අනිත් OS වලට වඩා. ඉතින් මෙන්න මේක තමයි Android වල ආරක්ෂාව සාපේක්ෂව අඩු වෙන්න තියෙන ප්‍රධානම හේතුව. ඒ වගේම ඕනම device එක ROM එක අපිට ඉන්ටර්නෙට් එකේ ලබා ගන්න තියෙනවා. උදාහරණයක් විදිහට Samsung Galaxy phone එකක් ගන්න කිව්වොත් මේම search කර ROM එක අපිට පහසුවෙන් ඉන්ටර්නෙට් එකේ හොයා ගන්න පුළුවන්. නමුත් මෙහෙම අපිට Apple iOS එක ගහන්න බෑ මොකක් හරි phone එකකට. මේක ගොඩක් secure. මේක අපිට හිතන තරම් පහසුවෙන් අපිට මේ OS එක වෙනත් phone එකකට ගහන්න හැකියාවක් නැහැ. එහෙම නැත්නම් install කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේ ගැටලුව නිසා මේ iOS එක ගොඩක් ඉස්සරහින් ඉන්න security අදී. මේ iOS එකට තියෙන apps ගොඩක් සීමිතයි. මේ apps ගොඩක් secure. මේ App Store එක Google Play Store එකට වඩා ගොඩක් secure. මොකද මේ App Store එක සම්පූර්ණයෙන්ම තියෙන Apple iPhone වලට විතරයි. නමුත් අපි Google Play එක ගැන කිව්වොත් මේක Samsung, Huawei, HTC, Motorola, Sony, LG මේ වගේ brands අප්‍රමාණයි. මේ brands ඔක්කොටම පොදුයි තමයි මේ Google Play Store එක තියෙන්නේ. ඉතින් මේකේ සෑහෙන apps ප්‍රමාණයක් තියෙනවා. මේ apps වල කොයි විදියට මේ apps වලින් data ගන්නවද කියලා හරියටම අපිට කියන්න හැකියාවක් නැහැ. කොයි වගේ purpose වලට ගන්නවද කියලා සමහර වෙලාවට අපිට කියන්න හැකියාවක් නැහැ. මොකද අපි සමහර වෙලාවට permissions දෙනවා දන්නේ බලන්නේ නැතුව. මේක නිසා අපේ files උනත් access කරන්න මේ systems වලට මේ apps වලට හැකියාව තියෙනවා. ඒ වගේම මම කලින් කිව්ව විදිහට Android system එකේ තියෙන දුර්වල තැන් හඳුනාගෙන මේ open source ගතිය වැඩි තැන් හඳුනාගෙන පහසුවෙන් ඒවට access කරන්න මේ වෙනස් කරන්නත් අවස්ථාව තියෙන ඕනම කෙනෙක්ට. මෙන්න මේ ගැටලුව නිසා iOS වලට වඩා Android වල security එක තරමක් පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නා අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන් Android phone එක. නමුත් iOS phone එක සාපේක්ෂව වැඩ ප්‍රමාණය අඩුයි. මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ security එක පැත්තෙන් මේ Android phones වල security එක iOS වලට අඩු වෙන්න. නමුත් අපි හැමෝම දන්න දේ තමයි සාමාන්‍යයෙන් ගොඩක් user friendly ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ iOS phones වලට වඩා Android phones. කොහොමද? security අතින් ගත්තොත් මේ iOS phones ඉස්සරහින් ඉන්න Android phones වලට වඩා. ඉතින් මේ වීඩියෝෙන් ඉතාමත් කෙටියෙන් කතා කරේ Android වල සහ iOS වල security එක අතින් කවුද ඉස්සරහින් ඉන්නේ සහ ඒකට හේතුව. ඉතින් මේ වීඩියෝ නොදන්න යාළුවෝ දැනගන්න මතක තු share කරන්න. subscribe කරන්න තාමත් SL Geek channel එකට subscribe කරලා නැත්නම් subscribe button එක හැපෙන්න තියෙන bell icon එක මතක තු click කරන්න. මේ click කරලා තා වීඩියෝ දාපු ගමන් notification එකක් ගන්න පුළුවන් ඒක. comment කරන්න වගේ අදහස. ඒ වගේම දිගටම ඉන්න SL Geek එක. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SL Geek තවත් වීඩියෝ එකකින් හමු වෙමු.